අපේ ජීවිතවල සිගරට් වලට ඇඩික්ට් වෙලා තියෙන්නේ සාමාන්‍ය ඇඩික්ට් කරගන්නේ මේ බාධා කරන්නේ. ටාගට් එකට යන්න බැරි වුණා. මොකද කරන්නේ? එයාලා ඒක මනසින් යන්න පුළුවන් දේවල් නේ. මනස සමාජයේ පද්ධතිය දීකේට කරලා දැන් ඇවිල්ලා අපි නැගිටින්න ඕන. ඉතින් අයිබෝන් අපි එකතු වෙලා තිබෙන්නේ ඔබ එකතු වෙලා තිබෙන්නේ අවදීන් YouTube channel එකත් එක්ක. ඉතින් SDC තැන් පිළිබඳව ගැඹුරු සංවාදාත්මක වැඩසටහන් මණ්ඩපය සමාජයේ ප්‍රශ්න පිළිබඳව සමාජයෙන් ඔබට ගොස් කතා කරන ලස්සන පෝරාවක සමගයි ඔබ එකතු වන්නේ. අපි subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අපි සූදානම් මේ වැඩසටහන මෙලෙස සිට ආරම්භ කරන්න. අවදීන් ඇස් ඇරෙන්නට. හයි කොහොමද? ඇවිල්ලා කපලා අපි එක්කද එකතු වෙනවා. අපි සිතුම් මුදියක මහත්මයා ඉන්න මුණත් වෙනස් වෙලා වගේ ටිකක් අපි ඉන්න පරිසරයක් වෙනස් වෙලා ගොඩක්. ඉතින් ඒත් එක්කම අපි අද සූදානම් වෙන්නේ අපේ සුදුසු පරිදි අවදීන් YouTube channel එකේ ලස්සන පරිසරයේ ඉඳන් ලස්සන වැඩ කටයුත්තක ආරම්භය සයින්වට් කරන්න. ඉතින් ඉස්සෙල්ලා අහන්න ඕනේ ඉස්සර වගේ ප්‍රශ්න වලට යන්නේ නැතුව ඇයි මේ රැවුල කපන්නේ කියන්නේ? ඒ ප්‍රශ්න ගෙදරින් බලපෑම ගෙන යම් කිසි බලපෑමක් අම්මගේ බේරෙන්න බෑ මට කියනවා. අපෝල හරි ඉතින් අපි සූදානම් අපේ ඇසිදිසි දැන් පිළිබඳව ගැඹුරු සංවාදාත්මක ප්‍රකාශයන් ඔස්සේ සංවාදාත්මක ප්‍රශ්න විචාරය එකතු කරන අවදීන් YouTube channel එක subscribe කරන්න, share කරන්න. අපි සූදානම් අපි වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අපිත් එක්ක වෙනදා වගේම එකතු වෙලා තිබෙනවා අපේ හිතාදර සුමිතුරා නැත්නම් අපේ මිතුරා මානව සම්පත් දිප්ලෝමාධාරී සිතු උදයන්කුමාර් මහින් ආයිමෝන් කියලා පිළිගන්නවා. අද මයික් එහෙම ළඟ තියෙනවා. ඒක තමයි අපිට වැඩි සෙල්ලම් දාන්න වෙන්නේ නැහැ. ඉතින් තව ප්‍රශ්නයක් අහනවා මම තව කියන්න. මේ දවස් ටිකේ තංගල් දෙකෙන් ගියේ නැද්ද? තංගල් පැත්ත ගියේ නෑ උනාට මේ නිවුස් වලින් නම් හැමදාම හෙඩ්ලයින් එක යනවා නේද? ඒක ලස්සනට නෙමෙයි. ගොඩක් කතා කරනවා. ඇත්තටම බලපුවම දැන් සමාජයේ තියෙන ප්‍රශ්නයකුත් එක්ක සමාජයත් එක්ක අපි ගැටෙද්දී අපි කොච්චර නිවුස් බලපුවම ඒක පේනවා අපිට මොකද්ද තියෙන ගැටලුව. දැන් මාර්ග අනුතුරුණත් ඔයාලා ගිය පාර වීඩියෝ එකේ අපිට කිව්වේ ඔය පෙන්වන්න තමයි වැඩි වෙන්නේ. ඒක නේද? ඒකෙදී ඇත්තටම නෑ. දැන් ඔය ඇත්තටම අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මට ඒ වෙනුවෙන් නීතිමය පැත්තෙන් යන මේ වැඩ පිළිවෙල ඉතින් අපි අගය කරන්නේ නීතිය පැත්තෙන් බලපුවම බලන්න දැන් අල්ලු ප්‍රමාණයම ඔය එක එළියකට එහෙම ගියා නම් කොච්චර හැදලා ගියා නම් පාසල් දැන් හිතන්නයි මේ දැන් ඒකනේ දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් හරි කමන්නේ දැන් සාමාන්‍යයෙන් අපි වැඩිහිටියෝ එහෙම නැත්නම් නමුත් පාසල් වලට ඒ තැනට ගියාම අපි කොච්චර අසරණයි දැන් රටක් විදියට නා ඒ කියන්නේ අපි කොච්චර දැනකට අපි තල්ලු වෙලාද ඒකෙන් ගත්තාම අයියේ සාමාන්‍ය මේ 2000 උනේ කියන්නේ අපේ version එක. ඔයාලගේ version එක නෙමෙයි. අපේ version එක මේ සාමාන්‍ය ඒකට edit වෙලා තියෙන වැඩි කියලා. කොච්චර ඔයාලට දැන් ඉස්සෙල්ලා ඔයාලා දන්න ඇති සිගරට් අපි නම් කිව්වට කමක් නැහැ නේද? සිගරට් වල පිළිකාකාරයක් කියලා ගැහුවට සිගරට් කොච්චරක් තියෙනවද? සිගරට් වලට edit වෙලා තියෙන්නේ සාමාන්‍ය කරගන්නේ මේ බාලපරුම. ඔයාලේ කට්ටිය පොට්ටක් බේදද හැබැයි නැහැ කියන්න බෑ. ඔයාලා කරුණක් ඉන්නවා. නැහැ කියන්න බෑ. නෑ ඒ කියන්නේ මේමයි. දැන් අපි දැන් සිගරට් එකක් හරියම නැත්නම් අපි අරක්කු කියන එක ටිකක් මම ගෞරවයි. අපේ ඒවත් දැක්කේ තමයි. නමුත් ඒකට ඒ වෙන මේ දැන් මේ අයිස් සහ බුදු කියන දේවල් ඊට වඩා ගොඩක් ලොකු භයානක තැනකට සමාජය තාලු කරන තැනකනේ. ඒ කියන්නේ මනස විකෘති වෙන එක ඇත්තටම මේ ඇත්තටම නෑ. ඒ කියන්නේ දැන් ඒක නැති වුණාම වෙන දේවල් සික්ක එක වගේ හැදෙනවා. ඒක කොච්චර ලොකු ඒවදීමද ඒ වගේ තත්ත්වයක් දැන් ඔය දැන් මම එකක් දැන් අහලා තියෙන එක වීඩියෝ මේ ලැප්ටොප් එකේ තමයි දැන් අර ළමයින්ට ගොඩක් වෙලාවට නිින්ද යන්නේ නැති නිසා මේක පාවිච්චි කරන පාඩම් කරන්න ඕන නිසා මේක පාවිච්චි කරන මම දැන් කතාවක් තමයි මේ ටීවී එකේ මම දැක්කේ ඒක ටීවී එකේ දැක්කේ කියන්නේ ඒ කට්ටිය කියනවා මේක මේ ඇයි පෙත්ත දුන්නේ කියලා අහනවා ෆාමසි වලින් ඉස්කෝලේ ගාව තියෙන ෆාමසි එකකින් ටැබ්ලට් එකක් එළියට යනවා ඒ එළියට යන ටැබ්ලට් එක කොහොම හරි පොලිසිය මැදිහත් වෙලා විද්‍යා හමුදාව මැදිහත් වෙලා අධ්‍යාපන අමාත්‍යාංශ මැදිහත් වෙලා ඒක නවත්තනවා මොකද්ද මේ ප්‍රශ්නේ කියලා බලලා එතකොට මේ කට්ටිය ඉල්ලනවා කියන්නේ රැට මේ කට්ටිය නිින්ද යන්නේ නැති එකට
සාධාරණ කෙනෙක් තමයි පෙත්ත ගන්නවා කියන්නේ ළමයින්ගෙන් අහපුවා. අන්නේ ඉන්නේ ළමයිට ඕක ගියේ ගොඩක්ම වෙන්නේ අර ඒ කියන්නේ අර ඇත්තටම මේ අර එයාගේලාගේ අධ්‍යාපනය සහ ඒ වගේ එකට යාව උපකාරය. ඒ කියන්නේ ඉච්ඡරටම අපේ සමාජයේ දියත් වෙලානේ. බලද්දී අපි දන්නේ නැතුව ඇත්තටම මම දන්නේ මම දැකලත් නැහැ. ඔයා දැකලත් නැතුව. මාත් දැකලා නැහැ. ඒ කියන්නේ අපි දැකලා ඇස් දෙකට දැකලත් නැතුව. ඒ කියන්නේ නමුත් ඒ සමාජයේ තියෙනවා. ඒ තියෙන තැන්වලනේ. ඒ කියන්නේ හිතන්නකො ඉස්සර ගත්තාම කසිප්පු විතරයිනේ. ඒවට දැකලා ඔව් ඕන තරම් කසිප්පු ගාලා නමුත් අපි දැන් අපි මාත් ඒ කියන්නේ ඒක දැකලා නැති දෙයක් වුණත් නමුත් කොච්චර සමාජයේ තියෙන තැන්වල අපි දන්නේ තැන්වල කොච්චර තියෙනවද නේ? ඒක බලන්න හැම තැනම බලපුවම එක්ක සිගරට් එකක් බොනවා නැත්නම් කුඩු ගන්නවා නැත්නම් ගංජා ගන්නවා කොහොමද තියෙනවා? උතන ගන්නද කියලා අහන්නේ සෙට් වෙනවා මට කොහොමද උතන්නේ? මට කෑ ගන්නද දෙසි වලයි ගාලන්නේ ඒවයි කතා කරන්නේ. නමුත් උනාට ඒ තැනක දැන් සමාජය තල්ලු වෙලා ඉවරයිනේ. ඒ කියන්නේ දැන් එකක් අපි හිතුවා ඉස්සර කොළඹ පැත්තේ දැන් නාට්‍යමිලා හෝ ඔය කියන පාවිච්චි කරේ වැඩ කරන්න සහ ඇගේ මහන්සිය කියන. නමුත් ඒ වුණාට ඊට එහා තැනකට දැන් මේක ගිහිල්ලා පාසල් දක්වා ඇවිල්ලානේ. ඒ කියන්නේ ඒ තැන් වලට දැන් ආවා කියන්නේ ඒක ඇත්තටම ලොකු විනාශයක්. අපේ හිතාගන්න අපේ මොලේ මදි එක කල්පනා කරනවා. අනාගත පරපුර කොච්චර විනාශ වෙයි. දැන් සාමාන්‍යයෙන් දැන් ගොඩක් ඒකම දැන් අර දැන් ඔයා අහන්නදී ඇයි එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියන්නේ ඇත්තටම තාරුණ්‍ය කියන එක තුල මල්ලි දැන් අර ඇත්තටම තාරුණ්‍ය මම අපේ කලින් වීඩියෝ එකත් අපි සාකච්ඡා කරා නේ. ඒ කියන්නේ අර මේ ඒ කියන්නේ සිහින කියන එක අපි හඹා යනවා වැඩි. ඒ කියන්නේ ඇත්තටම හොඳ වෙනවා වගේ සීන් එකක් රටක් විදියට අපි දුර වෙලා තියෙන. ඒ කියන්නේ දැන් ඇත්තටම ඒ කියන්නේ දැන් අර සිහිනයක් දැන් ඇත්තටම වාහනයක් ගන්නකොට දැන් ළමයිගේ සිහින තියෙනවා දැන් මේ ඒ සිහින ඒ ළමයින්ට ඒ ටාගට් එකට යන්න බැරි වුණාම මොකද කරන්නේ? එයාලා ඒක මනසින් යන්න පුළුවන් දේවල් නේ. අර අවසානයේ වෙන්නේ අර తాවකාලික සල්පත් ගන්න කියලා. වාග්යන්න දැන් මගේ ඒ කියන්නේ ඒ දේවල් දකින්නේ හරි දුකයිනේ. ඇයි ඒ තැනට අපි තල්ලු වෙන්නේ කියන එක තමයි දැන් අමාරුයි මේ තියෙන ආර්ථිකෙත් එක්ක සමාජෙට මුහුණ දෙන්න. සමහර විට ඒ ළමයා හෝ එහෙම නැත්නම් ඒ ළමයා මොහොමාරු වෙන්නේ නැති දෙමාපියන්ගෙන් සල්ලි ඉල්ලගෙන ඉගෙන ගන්න වැඩ ටික කරන්නේ. අපි සමාජ දුක් විඳලා හම්බ කරපු සල්ලි වෙන්නේ නැති ළමයි පාවිච්චි කරනවා. දවස් රුපියල් 800කට වැඩ කරන දෙමව්පියෝ ඉන්නවා තමයි. අපේ තාමත් තියෙනවා රුපියල් 400ට මම දැනුවත් මේ ආශ්‍රිත වැඩ කරන කට්ටිය රුපියල් 400 500 පඩි අරගෙන තමයි වර්ග පඩි අරගෙන තමයි වැඩ කරන්නේ. අද සාමාන්‍යයෙන් මේ පැතිවල නම් සාමාන්‍යයෙන් 1500 සාමාන්‍යයෙන් මිනිස්සුන්ක් වගේ වගේ නමුත් ඉතින් ඒත් මදිනේ මල්ලි එහෙම නෙමෙයි අපි හිතුවොත් එහෙම ගෑස් වලට කැම් ටික දෙලා යන වියදම් බලනකොට අද අපි ඇවිල්ලා ඒ ආර්ථිකය තුල මොන දේ එතකොට ඒ දෙමෝපිය දුක් මහන්සියෙන් ඒ දේ කරනකොට ඒකම කතාව ඇත්තටම ඒ දුක් මහන්සියෙන් මොකද ඒ දෙමෝපිය දුක ගන්නෑ නෑ ඒකට ඕන උපරිම මොනොත් කසිප්පු මොයි නැත්නම් සිගරට් එකක් බොන්න වීඩියෝ මොයි දැන් 20යි ඒක තමයි ඒ මට්ටමට ගිහිල්ලා තමයි යනකොට ළමයින්ට අර දේ කරද්දී ළමයි අර වගේ තැනකට තරගෙනකොට හරි දුකයි සහ මේ පද්ධතියෙන් මේ අවුල් වෙලා නේද ඉන්නේ දැන් මේ පද්ධතියම ඔලේ ඉඳලා කියන්නේ සුද්දාගෙන් තමයි මේ වැඩේ කෑවේ සුද්දා අපිව ඇත්තටම නැති කරා ඒ කියන්නේ ඇත්ත කතාව ඒ කියන්නේ මොකද එයාලට අපේ රට අල්ලන්න බැරුව ගියා ඒ කියන්නේ මොකද අපේ රටේ තිබ්බ පෞරුෂය අපේ ගාව තිබ්බ කොන්ද ඉතින් ඒ ඊට පස්සේ එයාලා මොකද කරේ මත්ද්‍රව්‍ය කියන එක කියන්නේ අරක්කු කියන දේ සිගරට් කියන දේ සමාජගත කරලා ඒක මිනිස්සු තුළ ව්‍යාප්ත වුණා. ඉතින් ඒ වර්ගයන්දී මම දැන් මතක් කරන්නේ අපි දේවල් සුද්ධයෙන් කතාවුවා ඉස්සර මේ දැන් කාලේ අපි යනවා කැඳවිලා දාලා කියලා වැඩ කරන්න යමු කැඳවිලා ආවගෙන ඒක නරක දැනන කැඳ කියන්නේ කොච්චර ගුණදායක මේ පානය ඒක නැති කරලා මිනිස්සුන්ට දුන්නපත් ගුණ ඒ ටික දුන්නා. ඒ කියන්නේ මම අහලා තියෙන කතාව. බත් කියන දේ සාමාන්‍ය මේදේ ඒ කියන්නේ සීනි පුෂ්ටිය වැඩි දෙයක්ලු. ඒක අපෝ මේගේ ඇඟ දුර්වල වෙනවා. අපේ කට්ටිය හිටිය අලබතන මන්දම් ප්‍රකාර අන්න ඒක කියනවා. ඒ කියන්නේ වටන්න පුළුවන් ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් ඒ අතීතේ දැන් ඒ කියන්නේ
අපේ අතීත සිදුවීම ගැන කතා කරොත් ඒ කියන්නේ දැන් ඇත්තටම අපිට අද ජීවත් වෙන්නේ යාලා නිසා නෙමෙයි අපිට කතා කරන්නේ රට පිටරටවලදී සහයෝගයෙන් අපි කතා කරන්නේ අපිට දැන් මේ කතාව කතා කරන්න බෑ අපි කතා කරේ ඒක වෙනම දැනක කතා වෙනම ඒ කියන්නේ 1800 ගණන් වල ඉඳලා ලන්දේ සිට ඉංග්‍රීසියෙන් ආවිලා ඒ වුණ විනාශය තමයි විනාශයේ ආදීනවය අපි තාම මොකද රොබර්ට් නොක්ස් කියන අර ඒකේ කියලා තියෙනවා යා කෘතේ මම හිතන්නේ අපේ රට එකම හිඟන්නේක්වත් නැහැ හිතියේ නැහැ කියලා. ඒ කියන්නේ එතකොට කොච්චර අපේ රට සම්පූර්ණ ස්වාධීනය කියලා එක්ක ස්වයංපෝෂිතකම කියන එක තුල මෙහෙම ස්වයංපෝෂිත කියන්නේ මිල මුදලින් නෙමෙයි ඕනතරම් දැන් මම අහලා තියෙනවා ඔයාලගේ ආගමේ අපි ගරු කරන්න ඕනේ මතක් කරන්න ඕනේ චාල්ස් පියතුමා. එයා කියන දවසක් එක සාකච්ඡාවක ඇවිල්ලා මේ තාත්තා කෙනෙක් ඉන්නවලු. ගෙදරක තාත්තා කෙනෙක් ඉන්නවා. තාත්තා ඉද්දි ඒ තාත්තා බත්තයක් අරගෙන යනවලු දවල් මේ ගෙදරට යන පොස් ගහන. පොස් ගහ ඉස්සරහට ඇවිල්ලා බංකුව ඉස්සරහට නිකන් ගැමි කාලේ නිකන් අපි මේ කියද්දි අපි ප්‍රේක්ෂකයන්ට මතක් කරලා ඉන්නේ මේ අර ගැමි අසිරිය සාමාන්‍ය මේ පොස් ගහක් කියන බංකුවක් තියලා ඒ උඩ තාත්තා ඉඳගෙන බත් කරනවා. ගම වැද්දෙන්ලු වැටලා තියෙන්නේ පාර. ඒ කියන්නේ වෙලකට යන්න, කඩේකට යන්න, එහෙම නැත්නම් ලින්දට යන්න. ඒ වැටලා තියෙන්නේ පාර තියෙද්දි තාත්තා අහනවලු එතන යන කට්ටියගේ උඹලා දවල්ට කාලා දින්නේ. ඕන්න ඇවිල්ලා කාපල ඒ කියන්නේ නිකන් වෙන්න බෑ. නිකන් වෙන්න බෑ. ඇත්තට ඒ කතාව දැන් අපේ වර්තමානයේ සමාජයේ නැති වුණාට දැන් අපේ ඇවිල්ලා දැන් අර මේ අපේ ජෙනරේෂන් එක තමයි 88. ඔව්. එතකොට දැන් ඒ කියන අම්මලා තාත්තලාගේ ඒ අතීතය ගැන ඒ සාහිත්‍ය එහා ටිකක් හොයලා බලනකොට ඒ ගෙවල් වල මිනිස්සු බෙදා දාගෙන කාලා තියෙනවා. ඔව්. ඒකේ එකමුතුකමක් තිබිලා තියෙන කාලෙකුත් තිබිලා තියෙනවා. දැන් අද වර්තමාන තත්ත්වේ නැති වුණා. කරලා වෙනස් වෙලා. දැනකට ඇවිත්. ඉතින් මේ අපි පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගන්න කියන්න නැහැ. නෑ අපි හිතන්නේ අපි අවශ්‍ය දේවල් කරමු සමාජගත කරන්න. ඒ කියන්නේ මොකද දැම්මත් අපි මේ අපි විසින් නෙගටිව් නෝන දැන් ඇත්තටම පොඩි ළමයාගේ ඉඳලා ඊට පස්සේ වැඩිහිටියෙක් ඉඳලා මම හිතන්නේ අපිම දැන් නෙගටිව් නෝන. ඒ කියන්නේ අපි මේ රාජ්‍යය කරන්න ඕනයි කියන තැනින්ද කියන. ඒ කියන්නේ දැන් ඇත්තටම කියනවා නම් මොකද දැන් අපි නිවුස් බලන එක තුල වෙන්නේ නැහැ. මම එක දෙයක් මම කියන්නේ. ඒ කියන්නේ එයා විදසායකයෙක්. දැන් ලෝකෙ මතක නැහැ. එයා ඇවිල්ලා කවදාකවත් නිවුස් බලන්නේ නැහැ. නිවුස් එක කරන්නේ එයා ඒ කියන්නේ නිවුස් එක එයා කතා කරන්නේ නැහැ. ඒක කවුරුහරි කියනවලු එයාට. ඒ කියන්නේ යන ගම හදිසි දෙයක් නම් අත්‍යවශ්‍ය දෙයක් නම් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. සමහර ඩ්‍රයිවර් කියනවා කියන්නේ අන්න ඒක එයා කවදාකවත් බලන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම එයා ඒ කියන්නේ නිවුස් කියන එක අද සමාජයේ ඒක ඇවිල්ලා වැඩි අපි ඇවිල්ලා දැන් මේ අපේ දෙමාපියෝ හෝ ඇත්තටම නිවුස් කියපුවම බලනවා අවදි ඇස් ඇරෙන්නට හරි නැවතත් ඔබ එකතු වෙන්නේ අවදීන් YouTube channel එකත් එක්ක. ඉතින් අපි කතා කරගෙන හිටියේ වර්තමානයක් අතීතයක් අතර අපි තනි වුණා වගේ. ඒ කියන්නේ ගම්මානයක් නැද්දේ අපි හිටියේ දැන් රොබර්ට් නොක්ස් ආවිදිර කියලා දෙනවා. අපි එලට ඒකම කිසිදු හිනන්න එක තියෙන්නේ නැහැ කියලා. ඒතත් අපි කොකින් අහනවා කියලා හැමෝම පොඩි සිද්ධියක් කියලා. ඔයා කියන්නේ මම මේ ළඟදී ගියා මම දුගා වාහනේ ගිහලා මේ ගිහලා මම ඉතින් ආවට පස්සේ එයා කියනවා ඉතින් ඔය හිතන්න දැන් බලනකොට වර්තමාන දේ බලනකොට අපිට වඩා හොයන්නද කියලා. දැන් මම ඒක අපිට වඩා ඇත්තට වෙයි ගන්න වෙනවා. ඒකයි මම කැමති පළවෙනි ප්‍රශ්නෙට යොමු වෙන්නේ. වර්තමාන සමාජ ගැටලුකමේ කියන්නේ වර්තමානයේ දැන් අපේ රටේ යොමු වෙලා තියෙන ගැටලුකමේ මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආතතිය කියලා කියනවා. දැන් ආතතිය සල්ලි නැහැ. ඒක ළමයා කොහොමද ඉස්කෝලේ යවන්නේ? ඊට ගෙදරට කොහොමද කන්න ගෙවලා දාන්නේ? ඒවා හිතනවා. ඒ ආතතියත් එක්ක මේ තියෙන ප්‍රශ්නත් එක්ක සාමාන්‍ය විදිහට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් මේ තියෙන වාතාවරණයත් එක්ක. ඒ කියන්නේ දැන් ඔයා කියන ප්‍රශ්නේ ආතතිය. ඔව්. එතනම අද කොච්චර අමුතුරු වෙනවා. ඒ කියන්නේ ඒ ආතතිය
ඇති කරන්නේ හෝ එහෙම නැත්නම් ඇතිුනේ කියන එක අපි අවදාසකට අපි කතා කරමු. නමුත් ඒ වුණාට මල්ලි ඔය මිනිස්සු අපි ඇත්තටම වෙන ප්‍රෙෂර් එක ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපිට අර තියෙන ආර්ථිකය හැමුවේ එන මේ ආදායම් මාර්ග මදි නිසා තමයි අපි ඒ කියන්නේ දෙමාපියන්ට දෙමාපිය කෙනෙක් වුණාම ළමයින්ට සල්ලිවන ළමයාට දැන් අපි කොච්චර දකින්නවද දැන් කියන්නේ පතරන්නේ නෝනා ඊපස්සේ දේවල් සපයන්න ඕන. ඒතකොට යා කොච්චර දේවල් වලින්ද අපි එදා අතුරු ගැන කතා කරද්දී අපි කතා කරපු දේ තමයි මගේ දැන් අර එයා මොකේ වාහනයක් එලවනකොට එතකොට එයා ඒ උරුවේ හැමදේම තියාගෙන නම් ඉලවන්නේ. ඒතකොට මේ ප්‍රශ්නත් එක්ක අනිවාර්යයෙන්ම මේ සුඛාන පොඩක් ගෑරමරෙන්නේ. ඒක නිසා අර ප්‍රධාන තැනින්ද අපේ නිලධාරියාට කවුරුත් නැත්නම් සමස්ත පද්ධතියම විශ්වයේ තමයි අතන යන්නේ. හැබැයි ඒකෙදී අපි කරන්න ඕන දේ තමයි ඒ කියන්නේ අපිට හරි දැන් අපිට හරි අපිට පොඩ්ඩක් සාකච්ඡා කරන්න දෙයක් කොහොමද මේ සමාජ ආර්ථිකයට අපි මොනවද? ඇත්තටම සමාජ ආර්ථිකයට මොනවද කියලා දැන් ඇත්තටම අපි ජොබ් එකක් කරන එක උතුරු දාපුවලා අපි හරි තත්ත්වයක් නැහැ නේද? ඒකට දැන් ජොබ් එකක් කරන තව දේවල් හොයන්න වෙනවා. ඒක තව ආදායම් මාර්ග හොයන්න වෙනවා. තව විශ්වාස මෙන්න කරන්න ඕන වැඩ මොනවාද කරන්න ඕන දේවල් මොනවාද කියන එක හොයන්න. ඒ කියන්නේ ඒ මයින්ඩ්සෙට් එක අපි හදාගන්නම වෙනවා. ඒ කියන්නේ නැත්නම් බීල් නැගිට අර හරි අමාරුවෙන් අපි දවසේ ඊළඟ කොහොමද අද දවසේ ගෙවා ගන්න ඊට පස්සේ අපි දැන් අර සමහර එකක් තියෙනවානේ අර අමාරුයි දැන් මේක දාන්න බෑ මේ වැඩේ කරගෙන යන්න. ආද මේ ප්‍රශ්න නම් මේ ප්‍රශ්න තමයි අතරම අපි හැමෝම ප්‍රශ්න කියන්නේ ප්‍රශ්නම තමයි. ඒක නැත්නම් ජීවිතේ නෑ අපි මේ දේවල් මොනවද සිද්ධ වෙනවා. ඉතින් නමුත් ඒ වුණාට මම කියන්නේ අපි අර එන තැන්ක් එක කියන්නේ අමුන්ට එන ආයේ අමුන්ට එන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න කරන්න තියෙන පියවරවල් අපි මහා ගන්නවා. ජොබ් එකට විතරක් පොඩ්ඩක් කතා දැන් බිස්නස් සාහිත්‍යයේ විවසායකයේ කියන කතා කරන්නේ ඒකවල විවසායකත්වයේ තුල සේවකයා ව්‍යාපාරයේ සේවකයේ සාහිත්‍යයකට කැපෙන එක කරනවා මම කියන්නේ ඊට වඩා අලුත් කියන්නේ 2000 ජෙනරේෂන් එක අනිවාර්ය ක්‍රෙඩිබිලිටි මේ ආර්ථිකයට මොනද ඒ කියන්නේ රටක තියෙන ඒ කියන්නේ මේ ආර්ථිකයට මේ අලුත් ජෙනරේෂන් එක අනිවාර්යයෙන්ම පුළහෝ යාවේ යන ෆැක්ටරි කරවල් හදාගෙන මේ ඒක අපි කියනවා දැන් අර කියන්නේ අපනයන් කරන දේවල් කියන පොඩි කාලේ මම දැකලා තියෙනවා. සාමාන්‍ය ගෙදර මොනවා හිටවල හරි අන්න ගෙදර අපි මොනවා හරි දෙයක් හිටවල හරි ඒක ගෙදර තව කඩේකට දෙන්න හරි ඒක දේවල් මේ අපිට ඇත්තටම කතාව මේ අපි හැමදාම ආණ්ඩුවලට පරිමම හැමදාම කරේ අපි රජයේ කියන දේ බලාපොරොත්තු වෙනවා. මම නම් දකින්න දේ තමයි කියන්නේ. මම කියන්නේ සමෘද්ධිය ඊට පස්සේ සහනාධාර දෙන ඒවා දෙන්න අවශ්‍යයි මිනිස්සුන්ට. ඒක හොයලා බලන්න ඕනේ කාටද දෙන්න ඕනේ. පිරිසක් ඉන්නවා නොදෙන්න ඕනේ පිරිසක් ඉන්නවා. දැන් සමෘද්ධිය නිකම්ම එකෙන් කන්න බලාගෙන ඉන්නේ. ඔව් දැන් මම ඔක වෙන්නේ හේතුව තමයි ඒක තමයි ඒවයි ඒකට වඩා වෙන්න ව්‍යවසායකයන් නිර්මාණය කරන එක. දැන් ඊට වඩා අපිට ගමේ ඇවිල්ලා ව්‍යවසායකයෝ 10 දෙනෙක් හදුවා කියන්නේ. ඕකම ඒක විදිහට තමයි හදන්නේ යාය කතා කරන එක ගමක ව්‍යවසායකයෝ 10ක් හදනවා හොඳ. ඒකෝර ව්‍යවසායකයෝ 10ක් හදනකොට ඒ ව්‍යවසායකයෝ 10 දෙනාට සේවකයෝ 10ක් හිටියා. ඔව්. ඒක 10 ගානේ 100 දෙනෙක් ගමින් යනවා. ඒකෝර ගම දියු වෙලා ඉවරයි මෙතන වෙලා සාමාන්‍යයෙන් ඒක පොළ ප්‍රදේශයේ කියලා කියන්නේ මොනවද ප්‍රදේශ වලට සාපේක්ෂව දැන් අපේ ප්‍රදේශයේ තුල උදේ විශ්වාස කරනවා කියනවා. ඔව්. අපි සාමාන්‍යයෙන් අපි ව්‍යාපාර ශිෂ්‍යයෝ එනවා ශිෂ්‍යදී හවන්නකොට ඒ කියන්නේ වෙන ප්‍රදේශ වලට සාපේක්ෂව ඒක පොළ කියන්නේ මොකද විශ්වාස ප්‍රදේශයක් වැඩි වෙලා ඉන්නේ. එයාගේ වැඩ ගන්න දැනගන්න ඕන. වැඩි කියන්නේ අර ඒ කියන්නේ දැන් ඒ දවස්වල දැන් පොඩක් කතා කරපු ඉන්නවා විතර ප්‍රශ්න. ඔව්. ඒ යාලක කවුද කියන්නේ මොකද ඒක නම් ඇත්තටම
දීමේ අල්ප ඒක අඩු විතර වෙලා වෙනවනම් කෑම් මිල සාපේක්ෂව ඊට සාපේක්ෂව වෙන්නේ කෑම් මිල ඉහළයි විතර කාලයි ඒක ඔයාලා ඒකම අපේ අනුපාතය වශයෙන් ගත්තොත් ඒක ගැන වෙන්නේ නැහැ ඒකට මේ හැමෝම ඒකට දැන් ඔයාලා දැනගන්න ඕනේ මිනිස්සුන්ට ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට බයිනවා විතරයි ඔයාලා කරන්නේ ව්‍යාපාරිකයා ගත්තාම ව්‍යාපාරිකයා ඒ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න කොච්චර දුක් මානසික වෙනවද සාමාන්‍යයෙන් ව්‍යාපාරය කරනවා දැන් ඇත්තටම මල්ලි ඒ කියන්නේ අපේ මයින්ඩ් සෙට් එක ඒකත් අපි හැදෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ව්‍යවසායකයෙක් වාහනයක් ගෙනල්ලා ඒ දේවල් කරද්දී ඒ තැනට යන්න ඒ දේවල් කරන්න කොච්චර අමාරුයිද ඒ දේවල් කරන්නේ. එතකොට ඒ කට්ටක අපි තුල අපි යාලට ඉක්ෂය කරන එක නෙමෙයි. අපි දැනගෙන ඉගෙන ගන්න එකයි වෙන්නේ. දැන් අපේ මනස ප්‍රධාන වශයෙන් වෙනස් වෙනවා දැන්. ඒ මනස වෙනස් වීම තමයි අපි දැන් ඔය බාල කපුරු තුල දැන් දකින්න ඕන සිහිනය තමයි යාලා කොහොමද එතන වාහනයක් ගන්න, බයිසිකලයක් ගන්න, බයිසිකලේ මම ඊළඟ ස්ටෙප් එකට යන්නේ නැහැ. අපි කට්ටිය එකපාරම පාර ගන්න යන්න හොඳ නෑ. ඔව්. ඒ කියන්නේ දැන් ඇත්තටම ආදර මත මේක හොඳ කතාවක් මම මේ කතා කරනවා. අද මම ටිකට් වලට ආවොත් කොහොමද අතර මේ ගියාව දැකපු දේ නම් පාර්කියේ තරම් කියනවා අනිත්මවා. හරිද සමහර ඒවා පොඩි දාහය වෙනවා. ඔව්. සමහර ඒවා BYD කියලා එකක් ඇත්තට. ඒකෝට මම කල්පනා කරා තනි වාහනයක් නෑ නෑ වාහනයක් මම කල්පනා කරලා තමයි එක ලෝරියක් අලුතේ ඒක අලුත් ට්‍රැක්ටර් එකක් ඈ දැන් ඔයලා කියන්නේ මිනිස්සු ඔක්කොම ගත්තේ ට්‍රෙන්ඩ් එකට ගත්තේ ඈ ට්‍රෙන්ඩ් එකට ගත්තේ ඔක්කොම බර වාහන විතරයි කියන්නේ දැන් ඒකද සල්ලිවායකව පෙන්වන්න විතරයි වාහන අරගෙන තියෙන්නේ ඒක ඊට පස්සේ කිව්වා දැන් බැංක් වලට ඕරියා දැන් ඔය කරන්නේ ඒක නම් ගෙන්නුවෙත් ඒක මම දන්නේ ගෙන්නු ඔක්කොම එක්ක ගෙන්නන්නේ ගත්තේ ඒවා වගේ තමයි මට නම් හිතෙන්නේ දැන් අපේ ගමේ වුණත් මම අපේ ප්‍රදේශයේ අර එක ට්‍රැක්ටරයක් මම දැක්කත් අර පොඩි ට්‍රැක්ටරයක් අනිත් ඒවා ට්‍රැක්ටරයක් දැක්කේ වාහන තියෙනවා අලුතෙන් ආර්ථික බයික් ටිකයි ඒක ඉක්මනට ගිහිල්ලා තියෙනවා ඒකද දැක්කම කොහොමද දැන් ඒක තුල ආදායමක් වෙනවා මම අහන ප්‍රශ්නේ ආ කිසිම ආදායමක් නැහැ කොහෙන්ද ගන්න සාමාන්‍යයෙන් දැන් ට්‍රැක්ටරයක් ගත්තා සීබෑන් එකක් ගත්තා නම් එහෙම තමයි සීබෑන් ආවේ ඒ කියන්නේ ට්‍රැක්ටරයක් හරි සීබෑන් එකක් හරි එහෙම නැත්නම් ලෝරියක් හරි පොළොව හරි එහෙම නේද අපි හිතන්නකෝ දැන් පිටිට ආදායම වෙන්නේ උවල බැංකු වලට ඔව් සමහරවිට දැන් ඕකෙන් ඇත්තටම කියනවා නම් දැන් ඔය අලුතෙන් කරපු වැඩේ ඉන්නේ වැඩි කියන්නේ මිනිස්සු හිතන එක කරන්නේ මම දන්නේ නැහැ හැමෝම මේ ට්‍රෙන්ඩ් එකට ඒක අර යවහනගේ හැගෙදර ගෙනාන මාත් එකක් ගෙනාවා මේ ට්‍රෙන්ඩ් එකට ගෙනාවා ලංකාවම ගෙනාවා මම හිතන්නේ හැබැයි වුණාට ඒකෙන් දිනුනේ මේ වැඩි නිසා අතට මම හිතන්නේ නැහැ කිසිම මේ ඒ කියන්නේ මේ බල ප්‍රයෝජනයක් වෙනවා කියන රටට කිසිම දෙයක් අපි කියන්නේ වාහන ගන්න එපා කියලා. ඔව් අපි කියන්නේ අපිට වැඩ කරන්න පුළුවන් වාහන ගන්න. ඒ කියන්නේ මේ ඒ කියන්නේ තමයි ආපාරය අනියන්නේ නේ ඒක තමයි වෙන්න ඕන දේ මම නම් හිතන්නේ අපි වෙන්න ඕන දැන් අරක ට්‍රෙන්ඩ් එක උනානේ දැන් ඒ වාහනේක ට්‍රෙන්ඩ් එක වෙලා ලංකාවේ ට්‍රෙන්ඩ් එක ඉතින් හරි අපි ආයෙත් එකතු වෙන්නේ අවදීන් YouTube channel එකත් එක්ක. ඉතින් අපිට පුළුවන් ඔබේ වෙළඳ දැන්වීම මෙහෙම අපි මේ YouTube channel එකට ප්‍රචාරය කරගන්න. ඒත් ඒක මතක් කරගන්න අවශ්‍යයි අපි අද මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන සිදු මුදයන් මහත්මයා ඔබගේ පාසලේ ඔබගේ සමිතියේ ඔබේ පන්සලේ හරි යම්කිසි විශේෂ අවස්ථාවකට සහභාගී කරගන්නට හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අපි කැමති දේශන කරා ඔබ වෙත පියමන් කරන්න අවුරුද්දේ නේද අපි දෙන්නම එකතු ඔව් දෙන්නම කැම්ප් කරනවා කියන්නේ අපි මේ ගමනාවේ එකට අපි එකට ටීම් එකක් ඇක්ටිවිටි මෙයා විදියට ඔව් ඒක බලන්න ඉතින් අපි කන්ටැක්ට් නම්බරේ පාලින් දාන්න මම දන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්ක මම කැමතියි අපි දෙවෙනි ප්‍රශ්නෙට මේ විදියට යමු වෙන්න ඇයි මේ වර්තමාන පාරකුල මෙච්චර අමාරු වෙන්නේ
ඒ කියන්නේ අපායට යනවා කිව්වම සාමාන්‍යයෙන් වත්මන් පරපුර ඔයාලට මතක ඇති පහුගිය දවස්වල කොල්ල සෙට් එකක් පාර බයික් එකේ පදිද්දි ඒ කට්ටිය අර බයික් එක වීල් කරගෙන තනිරෝධ ඉස්සරහ උස්සයි යද්දි මහත්තයෙක් කියනවා එපා කියලා ඒක අනුතරදායක වැඩි කියලා. ඊට පස්සේ කට්ටිය මෙතන වෙලා හෙල්මට් වලින් එයාට ගහලා මරනවා. ඇයි ඉතරේ හොස්තලනින් මැස්ස යන්න බැරි එච්චර ප්‍රචණ්ඩත්වයක් මේ ළඟා කරගෙන තියෙන මේ තරුණ සමාජයේ. ඊට පස්සේ මේ ඇයි තරුණ සමාජයේ මෙච්චර මේ මත්ද්‍රව්‍ය වලට ඇතුලේ ඇයි මේ කට්ටියට බැරි ඉතුරුවක් කරගෙන ජොබ් එකක් කරලා ඉතුරු කරගෙන ඒ බිස්නස් එකක් කරලා මේ පිටරට වගේ ලොකු තැනකට එන්න ඇයි බැරි? මම මේක ඒ ප්‍රශ්නයක් විදිහට මම මේක යොමු කරනවා. නෑ මම පිටරට වගේ ඉන්න සෑහෙන කාලයක් ඒක සෑහෙන කාලයක් යන එකක් නෑ අපි හිත මනසෙන් හිතන දේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ හරි ඒක හරි කතාව රටක් විදිහට අපි වෙట్లా ඉන්නවා. රටක් විදිහට වෙట్లా ඉන්නවා. ඊට පස්සේ අපි ඊළඟට කරන්න වෙලා තියෙන ඒ තුල තමයි ඔය මේ දැන් සිහින කියන එක මේ ආගුන්නේ ඇත්තටම ආගුන්නේ සිහින බින්දලා නැහැ සිහිනයක් ඇත්තටම කියනවා ඔයාලා ආවාදනයි කියන්නේ මම ඔව් අපේ ආගුන්නේ අපි කියන්නේ ඒක තුල කිරුවා ඇත්තටම තිබ්බා කියන්නේ වා ඒක වහදාන්නේ පෙට්‍රල් ලීටරයක් ගාගෙන රට වටේ යන්න පුළුවන් ප්‍රෑස් 100 200 පෙට්‍රල් ගාගෙන අනුරාධපුරේ ගිහිල්ලා ඉන්න පුළුවන්. හැබැයි අපි තෙල් ගහගෙන අනුරාධපුරේ යනවා රුපියල් 3000 කට අනුර තෙල් ගහන්න නෑ මේ කාලේ නේ. ඉතින් තාපනේ සීන පොදේ වෙලා ඉතින් නමුත් දැන් ආවුරුදු සීනේ ගොඩ වුණා කියලා දැන් අපි ඇවිල්ලා දැන් චෝදනා කරේ පාඩවත් බැලින් නෙමෙයි කරලා. දැන් ඒකට හිතන්නේ කමුනින ඊළඟට ඒක හදන්න ටාගට් එකක්. සතිය මම මේක කරනවා. මේ මාසෙ මම මේ වැඩි කරනවා. මේ මාසෙ දෙකේ මම මේක වැඩි කරනවා. මේ වගේ අපි කියන්නේ ඒ ආවම මම නේද එහෙම ප්ලෑන් එකක් නැතුව වැඩ කරන්න ගියාම තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. දැන් අර ඒව එක වෙලා දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අර ඒකයි අර ඔක හැරිලක් වගේ ඇවිල්ලා අපි ඇවිල්ලා අර එතන කියන විසාකත්ව නිර්මාණය කිරීම අවශ්‍යයි. ඒ කියන්නේ වැඩ කරන ගමන් විවසායකෙක් වෙලා ඉන්න පුළුවන්. ඔව්. කියන්නේ ජොබ් එක කරනවා. හැබැයි ඊට පස්සේ ඉවරලා ඇවිල්ලා විවසායකෙක් වෙලා මොනවද කරනවා. තමයි ඒකෝට ටික යන ව්‍යාපාරයක් කරනවා නේද? ඔව්. ඒක නැත්නම් යාළු වෙන ආයෝජන පැතිරලා හදාගන්න. දැන් ආයෝජන විදිහට අනිවාර්යෙන් ඉන්නවා. යාට කරන්න පුළුවන්. යාළුවෝ තියෙන දැම්මත් ඒක මොනිටයි. ඒක මානවය පොත සාමාන්‍යයෙන් අය බලපොන්න මේ ලෝකේ අනුන්නාදිය තියෙන විවිධ මෙවලා. ඒ කියන්නේ ඒ තාක්ෂණය. ඒ වලින් අපවම මම විදිහට මම දැන් මේ ඉබේද chat video වලින් කොහොමද ගොඩ යන්නේ කියලා. එයා දෙනවා ඒ ෂෙඩියුල් එකක් හදලා දෙනවා පිළිවෙලට මේ ටික මෙහෙම කරන්න මෙහෙම. දැන් තව එක දෙයක් අහගෙන තමයි ඔයගොල්ලෝ YouTube channel එක කොහොමද සාර්ථක ගොඩනගන්නේ කියලා. ඔයාලා ඔයා කියනවා ඒක විස්තර ටික එකතු කරලා කියනවා. YouTube වල සාර්ථක වෙච්ච කට්ටිය ඔයා ඉස්මතු කරලා පෙන්නනවා. බිස්නස් වල සාර්ථක වෙච්ච කට්ටිය එයා ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් ඒ වගේ තාක්ෂණයක් වර්තමානයේ තියෙද්දි ඇයි මේ මෙච්චර මේ පරපුර බෝපු ගානේ ඉන්නේ? එක්ක නැත්තම් කොහේ තිප්පොලකට සෙට් වෙනවා. නැත්තම් හවසෙන්දී ගන්ධ සුළු ගම් පුදාගෙන බොනවා. ඇයි මේ බැරි මේ ව්‍යවසාය පත්ත රාජ්‍ය ගොඩනගාගෙන ලස්සන ජීවත් වෙන්නේ? ඒක ඇත්තටම මේ යාළුවෝ තමයි ඒ තිප්පලෙම ළමයි කියන්නේ. ඒ තිප්පලෙම සාකච්ඡා කරලා එක්කෙනෙක් උතනින් නැගිට්ටම අනිත් කට්ටිය නැගිටින්නේ. ඒ කියන්නේ ඒ තිප්පලෙම අපි ඒක සාකච්ඡා කරන කට්ටියම ගොඩලා අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද මේ යන වැඩ පිළිවෙල අපිට හරියන්නේ නැහැ නේද? අපි ඊට වඩා දියුණු වෙන්න ඕන නේද? අපි මේක මොකක් හරි කරන්න ඕන නේද කියන තැනක ඉන්නවා. ඒ කියන්නේ මම කියන්නේ ඒ මනස අනිත් තමයි මගේ ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ අපේ මනසේ ධනාත්මක භාවය. ඕක තමයි ප්‍රධාන දේ. ඒ කියන්නේ අපි තව දවසක කතා කරනවා මාතෘකාව තමයි අර ඒ කියන්නේ ධනාත්මක ජීවිතනේ ධනාත්මක කියන්නේ සමාධිය වගේ නම් අපි දෙන අධ්‍යාත්මික පැත්තට පොඩ්ඩක් නමුරු සාකච්ඡාවක් අපි කරන්න අවශ්‍යයි. ඒ පොඩ අධ්‍යාත්මික අපි දුර වෙනවා. ඒ කියන්නේ අපිට ඇවිල්ලා
හැම වෙලේම අර කරන්නම් වාලි කරන්නම් කියන තැනට තල්ලු වෙලා ඉවරයි නේ. ඒ කියන්නේ අර උහේ යනවා වගේ දැන් නිකන් අර ජීවිතේ නිකන් උහේ යනවා වගේ ගතියක් මිනිස්සු කියන තරකාරී ප්‍රේර කියනවා. ඒ වුණාට අර මේ තරකාරී නැති ෆික්සාඩු. දැන් අතරම කියන්නේ ඕක බැලුවා. දැන් මේ හෙක්ටේ ඉඳලා කොළඹ යනකම් කොච්චර වාහන ගොඩක් තියෙනවා. නෑ ඕක ඇවිල්ලා වෙලේ දාලා පාන්න පුළුවන්. නෑ. නෑ ඒක පොඩි ගන්න වාහනයක් ආගෙන යන්න මම කියන්නේ මේ පුළුවන් කෙනා ගන්නවා. හැබැයි අනිත් කෙනා ණය වෙලා වූ අරගෙන ඉගෙන ණය වෙලා වූ අරගෙන ඒකින් නෙමෙයි ෆිනෑන්ස් කම්පැනි පොසත් කරන්න ඕනේ කවදාකවත් අපේ රටේ හැම ආයතනයක්ම පාඩලා බලන්න. අනිත් ඒවා කවදාකවත් පාඩලා බලන්නේ හැබැයි වෙලා තියෙන්නේ ඒක බැංකුව වැඩ නෙමෙයි. අපි දැනගන්න ඕන කිහිල්ලා ගන්නවා මොකද? අපි දැනගන්න ඕන මිනිස්සුන්ට ජොබ්යක් දෙන්න, එහෙම නැත්නම් මිනිස්සුන්ට වැඩක් ගන්න, එහෙම නැත්නම් කම්පැනි ව්‍යාපාරයක් කරන්න. එහෙම ගන්න ඕන නැතුව දැන් ඕකේ ට්‍රෙන්ඩ් එකට ඔහොම ගියා ගියේ. ඔව්. ඒ දිගටම ගිහිල්ලා ඉවරයි දැන්. දැන් ඒක ඉවරයි දැන්. ඒක වෙලට දාලා හාන්න බෑනේ. ඒක ඇත්තටම අපි කතා කරන මාතෘකාව තමයි අපි පුරුතෙන් කියන එක. මොකද අපේ රට එවිලා දුවිතන නැගී පුරාජය. ඒ කියන්නේ අපේ රට කවුද ප්‍රතිගෙන කියන්නේ පාරකම ආසිරෙන් ඒක තියෙනවා පිටරට දුන්නා කියනවා. ඔව් ධාන්‍යකාරය පෙරදිග ධාන්‍යකාරය කියලා කියනවා. ඒක කියන්නේ වැලි රාජ්‍ය කියන ඕනේ කියන්නේ අර ඔය සම්බන්ධතාවලින් ඉස්සර ඉඳලා අනිත් කෝකේ අර ඒක පැතිකඩ වල ගණනාවක් කියන්නේ අර සීලියත් ඒවා සීලියත් ඒ ලොකු අධික කතා තියෙනවා. ඒ වගේ අපේ අතීතයේ අපේ රටේ මිනිස්සු එළියේව කරලා ඒකෝර දැන් මම අපු මොනවද කරන්නේ? ඔව් නිසා ඉතින් මේ සිකරපේවෙන් 100ට එකක්වත් අපි දැන් වර්තමාන විද්‍යාවක් කරලා අපි ඇත්තටම කියනවා මේ රජේ මොන නැත්නම් පවරච්ච. ඔව්. ඉන්න තයාව මොන නැහැ දැන් අවුරුදු 5කින් භාගයක් වරුණා ඉස්සර අවුරුදු 89ක් 50ක් විතර රජ කෙනෙක් ජීවත් වෙනවා. එතකොට ඒ රජුන හොඳ නැහැ කියලා එයා පන්නන්න යන්නේ. එයාගෙන් අර එයා උදව් කරලා එයා රජේ විදියට ඉන්නවා. අනිත් මිනිස්සු හොඳට ඒ කියන්නේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන තමන් දිනුන වෙලා පන්සල් පල්ලි වලට උදව් කරගෙන දැන් ඔක දිනනවා මම කියන්නේ ඒ අතීතයේ තිබ්බනේ මම ඒ කියන්නේ අපේ අතීතයේ මිනිස්සු ඇවිල්ලා හරි දැන් අපේ මිනිස්සු අද හදිසිය කරදරයක් වුණොත් තමයි යනවා අතරම අනුදුරක් වුණොත් වගේ අවස්ථාවක ඇත්තම මිනිස්සු දවලා කරනවා ඒ මදි ඊට වඩා එමුත් වීම ඒ කියන්නේ වශයෙන් අපි කවුරුහරි වැටෙනවා නම් මම සමාජය තුළ තියෙන දුර්වල තමයි අර වැටෙනවා මොකද වැටෙනවා අනිත් ඒ වගේ සංස්කෘතියක් වගේ ඉන්නවනේ නමුත් ඒක නොවෙන්නවනේ ඒ කියන්නේ අර අපි ඒගොල්ලෝ වැටෙන මිනිස්සු නැතිතාන කියලා බුදුන් ඔව් සාමාන්‍යයෙන් දැන් ඔය සාමාන්‍ය මොකක්ද හිතනවා වගේ ඔය හාල් මොනවද දානවා. ඒතර මම හාල් මොනවද දාන එක නෙමෙයි එතන කියන්නේ. දැන් ඔයාගේ නෝල්ට ගිහලා මම හාල් ටික කොට අවිල මම දානවා එක්ක පිටි මොලක් එහෙම මොකක් කරගන්නවා. දැන් ජපානයේ ඉන්නවා ඉන්දියාවේ ජපානයේ වගේ රටවල එහෙම තියෙන්නේ. බීර් මොදලේ හදනවා බීර් කප් එක හදනවා. එහෙම කට්ටිය ඔව් එකට යනවා. මොකද ඒක දිලා ඒක වෙනම දෙවිලා කරනකොට තමයි ඒක ලස්සන ගමනක් තියෙන දැන්. තවත් තියෙන්නේ તો ඒකට තියෙන මම කරන්නේ ඒකම කියලා මනසින් අපි කියනවා හිතනවා දැන් මේ දේ කරා ඒක නිසා ඒක නිසා මම සාර්ථකව නෑ ඒ මයින්ඩ්සෙට් එකෙන් අපි අයින් කියන්නේ ව්‍යවසායගත කියන්නේ අලුත් නිර්මාණ නව නිර්මාණ නිදි ඒක තුළ තමයි නව උත්පාදනයක් ඇතිවෙන්නේ අපේ රටේ දැන් අලුත් වෙනවානේ ඔව් ඒ කියන්නේ වෙනසක් නැහැ අයියේ උදව්වතු මේ රට කොහොම මාරු වෙන්න මම කරන්නේ ඒකට ඒක මම කරන්නේ අපි අපේ අනාගතය අනිවාර්යයෙන්ම අපි විසින් ගොඩනගා ගන්න එහෙම නැත්නම් අපේම ආයෝජන
මාත් කැනකට කාරුණේ නෑ අවශ්‍යයි. අනිවාර්යයෙන්ම ඒ තමයි ඉදිරි කාරුණේ තමයි මේකට බාර උපරිම ගන්න. ඒක මානව ඔයා ඊළඟ කතා කරන පොලිසිය ඇඟ අනාගතේ කාරුණේ පොලිසිය දැනෙනවා. ඒක දැන් තව පහකින් පොලිසිය දෙන්නේ අපි වොත් ප්‍රශ්න ඕනේ ඒක අපි ඒක කොහොම නීතිය සහ කාමයේ මේකට එකතු ඔව් ඒකෙත් එක්කම ඒකට අපි ප්‍රාර්ථනා කරන්නේ හැබැයි අනාගතේ යුද්ධයක් කියනවා කියනොත් අපිට ෆේස් කරන්න ආමියගේ පොල්ල නැහැ පොලිසිය පොල්ල නැහැ ඒක දැන් විචාරවත් ඒක ගොඩාක් පයින් ඔව් ඒ කියන්නේ ජොබ්බෝයි ගොඩාක් පයින් සමාජයේ සමාජ වේලුන සමාජයට යනවා දැන් අපි ටික බලපුවම මුස්තරලා සෑහෙන පරිවාරයක් මම ගිහිල්ලා පොඩ්ඩක් අවදි ඇස් ඇරෙන්නට නැවතත් අපි විරාමයේ නරතුරුව වත් එක එකතු වෙනවා කවදින් YouTube channel එක. ඉතින් අපි කෙමෙන් අපේ අවසන් හෝරාවක් අපි කතා කරලා තියෙනවා. දැනටවත් හැබැයි ලස්සන මාතෘකා කීපයක් කතා වුණා. නොදැනීම මාතෘකාවක් කතා වෙලා. ඉතින් අපි සූදානම් අපේ තවත් මාතෘකාවකට එළඹෙන්න. අපි දැන් අපි පටන් ගන්න මේ මාතෘකාව මාතෘකාවේ සමාජයේ යොමු වෙලා තියෙන පැත්ත. හැබැයි දැන් තා වීගන යන පැත්ත බලපුවම සාමාන්‍යයෙන් ව්‍යවසාය රාජ්‍ය ආයෝජන අපි බැලුවේ මේක ආගමික පැත්තෙන් ඒ කියන්නේ මම අහන්නේ ආගමික දර්ශන තියෙනවා ආගමික දර්ශනය කතෝලික දහම ඉස්ලාමීය දහම බුදු දහම ඊට පස්සේ හින්දු දහම මේ දහම් තියෙන්නේ මේ කට්ටිය පූජකයෝ ඊට පස්සේ පූජකයෝ සියලු දෙනා මේකයි ආගුරු පාදලා ඊට පස්සේ කට්ටියම මේ ආගම පැත්තෙන් බැයිද මේකට මොකක් කරන්නේ දැන් වැටලා තියෙන වලින් ගොඩේ ඉන්නේ කියන්නේ පන්සලේ තමයි පන්සලේ බවයි දාගමයි කියලා ඉස්සර මාතෘකාවයි කියන්නේ තියෙනවා කියමන ඒ කියමන එකතු කරගෙන පන්සලෙන් බැයිද මේ දේවල් පටන් ගන්න කියන්නේ කට්ටිය අනිවාර්යෙන් පන්සලට පුළුවන්. ඒ කියන්නේ කතෝලික පල්ලි ඔව් මුස්ලිම් පල්ලි කෝවිල ඉතින් අත්තටම මේ දැන් මම කතෝලිකයෙක් මේ මම කතා කරන්නේ දැන් අපේ රටේ ඔව් අපි කරන්නේ විදිහට නමුත් ඉතින් මේ දැන් අපේ කතෝලික බොහෝ වෙන බෞද්ධ සංස්කෘතියක් සිංහලයේ කට්ටිය කරනවා කුහුළු ව්‍යාපාරයේම ඊට පස්සේ කඩයක් ගත්තා කොහොම හරි සිංහලයේ තියෙන පොඩි ප්‍රශ්නයක් කඩේකට බඩුවක් ගන්න ගියම ඒක නෑ කියන දේ පුරුදු වෙලා කියන ඒකේ අර යන්න පුළුවන් උපරිමයට ගිහලා එදිනොත් එහාට ගිහලා තියෙනවා. ඉතින් ඒක නෑ කියන්නේ නැතුව මේ මුස්ලිම් අපේ සහෝදරයෝ වගේ තියෙන එහා කඩේ හරි කියන්න දෙන්න ඕන. ඒ මනස අපි හදාගන්න ඕන සහ ඒක තමයි ධනාත්මක භාවය. දැන් ආධ්‍යාත්මිකත්වයේ කියන එක තුල දැන් ඕකේ වෙන්න ඕන දේ තමයි ඇත්තටම දැන් බුදුදහම තුල උනා බුදුදහම තුල උනා මදාම තුල උනා වැරදි දෙයක් කියන්නේ ඒ හැම දෙයක්ම කියන්නේ සමාන ආධ්‍යාත්මික ගමනක් නේ අපි අපේ ජීවිතවල ඉන්නේ ආධ්‍යාත්මික ගමන හරියටම මොකද කියන්නේ මොකද අපි ඇත්තටම ව්‍යවසායකත්වයේ හෝ ඒ දේවල් වලින් ඉස්සරහට යනවා ආධ්‍යාත්මිකව අපි ආගම තුල හෝ එහෙම නැත්නම් ඒක ආගම ගවේෂණය කරමින් හෝ යන්න පුළුවන් වපසරියක් තියෙනවා. ඒ කියන්නේ මොකද හේතුව තමයි. ඒ කියන්නේ ඒ ආධ්‍යාත්මික ගමනකට අවශ්‍ය ජීවිතේ. දැන් අර සල්ලම හොයලා ඒ කියන්නේ දැන් අර සල්ලම හොයලා අර ඔය අපේ සමාජෙම කරන්නේ එයා කතා කරපු ඒක අන්තිමට එයාගේ අපේ සමාජයේ අවසානය එයා කියන එක එයා අවුරුදු කීයද කියලා අහනකොට කියනවා මම හිතන්නේ එයා බුදුදහම තුල තමයි අන්තිම අවුරුදු 6ද 5ද කොහොමද ඒ කියන්නේ අනිත් එක කියන්නේ තියෙන්නේ අතට මේ පොඩ්ඩක් කියනකො එයාගේ කතාවේ තියෙන මේ අපි මොන වාහනේ කිය අපි දැන් එකම ගමන ඒකට අපි රෙච්චර ලොකු එකක් අන්තෝ යා ගැනකින් එකම වෙලාව ඒ වගේ ෆීඩ්බැක් එකක්
අපිට අපේ ජීවිතේ ඉගෙන ගන්න. හරියට හරිවස්සන්න ඒකනම ඇති. එයා බුදුතර විදුසු කරලා නම් එයා බුදුතර විදුසු කරලා තමයි මුගේ කම්පැනි. ඔව්. අදාගෙන ඒ කියන්නේ සල්ලි දුක කරන කාලා පාස්ටි බෝතල් දුක කරලා කරලා ඉඳලා කරලා එයා ටාගට් එකට ඇවිල්ලා අවසානයේ යාට පිටාවක් ඇවිල්ලා එයාට මේ ඉන්නේ කියලා ඒක අවබෝධය අවසානයේ මට එයාගේ අධ්‍යාත්මික ගමනට එයා ගියා. ඇත්තටම මේ මොනදේ අපි මොනදේ කරා මේකේ තියෙන මොන දේවල් කියලා අපි යනකොට යන්න තමයි කරන්නේ. අපි කොයි විදිහට කියන අපි දන්නේ නැහැ. මේක ඒ කියන්නේ අපි විවසාය කරේ කියන පාඩු තුල යන්නත් ඕන. සම්පූර්ණ රාජ්‍ය ගොඩනැගීම තුල කියන පාඩු වල යන්නත් ඕන. ඒ වගේම අධ්‍යාත්මික ගමනක් යන්නත් ඕන. ඒ කියන්නේ මේ ඔක්කොම නැතිවෙනවා මේ ඔක්කොම දාලා අපිට යන්න ඕන. සහ මේ ඔක්කොම දාලා යන්න සූදානම් කියන තැන ඉඳලා ඒ කියන්නේ දැන් හිතන්න දැන් බැරි කියන සිතුවිල්ල අපි කියන සමහර කියන මාරේ කියන්නේ මට යන්න ඒ කියන්නේ හරි කතාවක් තියෙනවා මට එහෙනම් මනුස්ස ජීවිතය කියන එක අපි දන්නේ කොයි වෙලාවෙ අපිට හැර යන්න වෙයිද කියලා. අපිට කියන්න බෑ මොකද මේ කතාව දැන් අපි ඉන්න ටිකේ අපි සේවය ඉෂ්ට කරනවා. ඔව්. අපේ සමාජයේ වෙන්නේ අපේ පවුල වෙන්නේ. මේ ආගමක කියන්නේ අසාධ වදින්නේ පස්සල්ලේ අම්ම කරන්න එපා කියන දේ කිසිම ආගමක කියන්නේ මම බෞද්ධයෙක් ඔබ කිතුනේ ඔබලාගේ කියන්නේ කිසිම දෙයකට එපා ස්වාධීනත්වයේ ඔව් ස්වාධීනව අම්ම කරන්න ජොලි කරන්න අන්තිමට යන තැනට වැඩක් කරගෙන මේ ඒක එන සරල මේ අපේ මිනිස්සු ඇත්තටම මේ බලපුවම ඒ කියන්නේ මේ ඕනකට වඩා හිතට අරන් තියෙනවා. ඒක සරලව කියනවා හරිය නේද? ඒක තමයි මේ සමාජ ක්‍රමයේ තුලම ඒක වෙලා ඉන්නේ. අර ඒක මොකද අපි තව දවසක් කතා කරනවා මාතෘකාවක් මේක අපේ රාජ්‍යය කියන්නේ ලංකාව වගේ රටක් එතරම් ලංකාවට අමාරු වුණා. ඒ කියන්නේ අල්ලගන්න අමාරු වුණා. ඊට පස්සේ යාලා පාවිච්චි කරේ මිනිස්සුන්ගේ මොනවලට අවශ්‍ය කරනවා වැඩිම අවශ්‍ය කරන දේවල්. ඕන ළමයි බීමත් මේක කරලා ආවම කරලා තුල වැඩුම් නැතිද? තාම එක්කලා තාම ඒක දැන් ඉන්න සාමාන්‍ය මිනිස්සු උනන්දු කරගත්තේ නැත්නම් අවසානයේ ඔව් දැන් අපි IMF එකේ කියන්නේ අපි අපි අවසානයේ දැන් මෙතන තමයි ඒ කියන්නේ අපි වල විද්‍ය හේතු කරලා ඉවරයි. අපි ඉස්සර ඒ කියන්නේ දැන් හිතන්නේ ඒ කියන්නේ තරක් විදියට මනුස්ස සමාජයේ පද්ධතිය විද්‍ය හේතු කරලා දැන් ඇවිල්ලා අපි නැගිටින්න ඕන. මෙතනින් අපි අපේ මොරාල් එක පෙන්නලා නැගිටින්නේ නැත්තම් මෙතනින් අපි බෙල්ල මිරිකලා අපි ඉවරයන්ම කරලා ඒ කියන්නේ එයාලට අපි හැමදාම මේ ඉන්නේ එයාලා හොඳයි එයාලා ඒක ඔක්කොම මෙන්නනේ හොරාවද අසන්න කාලේ අපි ලස්සන සම්මාදයක ඉඳලා ඉතින් මම කැමති අපේ අන්තිම ප්‍රශ්නෙට යමු වෙන තව ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්නේ කැමති අනාගතේ කවදා හෝ දවසක අපිට පුළුවන් වේද මේ වැටිච්ච තැනින් ගොඩේන දැන් අපි කතා එදෙන්න ඇවිල්ලා මොකද මම එතෙන් එන්න කලින් නවත්තන්න තමයි දැන් මේ ප්‍රශ්නය නැත්නම් ප්‍රශ්නය අහන්න වෙලාවක් නැති වෙනවා. අනාගතේ කවදා හරි දවසක අපිට පුළුවන් වේද මේ වැඩිලා තියෙන තැන නැගිටින්න. එතකොට ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, එංගලන්තය මේ තුන්වෙනි ලෝකේ රටවල් කියලා කියන්නේ. අපි තාම තුන්වෙනි ලෝකේ නැගියෙන් රට. අපි කවද්ද මේකෙන් නැගිටලා මම ඔයාලා ඉස්කෝලේ යන කාලෙත් කියන්නේ එහෙම නේද? තුන්වෙනි ලෝකේ නැගිය. දැන් අපි ඉස්කෝලේ යන කාලේ තුන්වෙනි ලෝකේ නැගිය නේද? අපේ පසු පරම්පරාව මේ ඉස්කෝලේ යද්දි තාම කියන්නේ තුන්වෙනි ලෝකේ නැගිය නේද? අපි කවද්ද මේකෙන් නැගිටලා ඉස්සරහට එන්නේ? අනිත් රටවල් එක්ක අපි කොහොමද මේ සමාජයත් එක්ක එකට ගැටෙන දවස කවද වෙයිද? කවද වෙයිද කියන එක කොහොමද ඒක දැනගන්න අර ඔයාලා වයස කට්ටිය තමයි දැන් අපේ වයස කට්ටිය කොහොමද මේ යන විදිහට කරගෙන යයි කොහොමද ඔය යන වැඩ පිළිවෙල නමුත් ඒකට අලුතෙන් එන තාරුණ්‍ය අනිවාර්යයෙන් මේ දෙලෙසු කියන්නේ අලුතෙන් එන පරම්පරාව දීර්ණය කරනවා මේ රටේ මාර්ගයක් කරනවා ඒ කියන්නේ පස්සේ කට්ටිය දුවයි සමම් වල දැන් වැඩක් නැහැ ඔක්කොම පැත්තකට දැම්මා වැඩ කරන්න පටන් ගත්තා දවස පුරා අනිත් එක වැඩ කරන්න දවස පුරා වැඩ කරන්න ඕනේ දවස පුරා ඒක කතා කරන්නේ
දේවල් වලට නෑ. එහාගෙද මොනවද කරන්නේ? එහාගෙද මොනවද කරේ? අපිට ඒව අදාළ නෑ. ඉතරම් මොන දෙයක් නෑ. අපි කරන්න අපි තනියම අපේ ගමන යනවා. තනියම යනවා. මේක එච්චරයි. ඒ කියන්නේ මට අඳුනගන්න වෙන ආලෝක දෙයක් කරන්න දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපිට දැන් කියන්නේ ඔය අගොඩ නැගෙන්නේ. මම අගොඩ නැගෙන්නේ. එච්චරයි. ඒක උඩ ඒ වගේ කන්ටන් වශයෙන් උඩ නැගුණා. ඉතින් මම එහෙනම් අපි සූදානම අදට මේ ලස්සන සම්වාදයේ නවත්තන්න. අපි නැවත හමු වෙමු. එළියට ගිහිල්ලා තව වීඩියෝ එකක් අපි එකතු කරනවා. අපි දැන් සෑහෙන දුරට අපි එකතු වෙයි මේ ස්ටුඩියෝ එකේ ඉඳලා මෙතන ඉඳලා. මොකද අපි අනිවාර්යෙන් කතා කරමු ඊළඟට අපේ මොකද්ද මේ අපි කතා කරන්නේ අධ්‍යාත්මික පැත්ත පිළිබඳව අපි කතා කරමු. තවත් අපි කතා කරමු විරහාවතරේ ඔබ කැමතිම මාතෘකා ඒවා. හරි ඉතින් අපි සූදානම් වෙනවා. අපි සමවරගෙන යන්න ඇසිදිසි මානයෙන් ඔස්සේ සංවාදාත්මක ප්‍රකාශයන් ඔස්සේ අපි සූදානම් ඔබගේ සිත සනසවන සංවාදාත්මක වැඩසටහනක අවසානයේ මේ විදිහට එකතු ගන්න. ඉතින් අවදීන් YouTube channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න, ඒත් එක්කම like කරන්න. ඔබට තියෙන ප්‍රශ්න පිළිබඳව අපිත් එක්ක එකතු කරගන්න, අපිට comment එකක් දාන්න. ඒත් එක්කම අපි සූදානම් ඔබගේ ගැටලු අපගේ කරගෙන අපි මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් සූදානම් ගිහින් එන්න නැවත අධ්‍යාත්මික පැත්තක නැඹුරු සාකච්ඡාවක් ඔබට දෙන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සූදානම් ගිහින් එන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.